සුබ දවසක් ඔයාලා හැමෝටම ඒ වගේම එක්ස්පර්ටිස් ගර්ල් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද පාස්පෝර්ට් එකක් අලුතින් හදාගන්නේ කියලා. එතකොට මේ වීඩියෝ එක ඇතුළතදී මම කතා කරනවා කොහෙන්ද ශ්‍රී ලංකාවේ තියෙන ප්ලේස් මොනවාද පාස්පෝර්ට් එකක් හදාගන්න පුළුවන්, ඒ වගේම මොනවාද අවශ්‍ය කරන ඩොකියුමන්ට් මේකට, ඒ වගේම කොච්චර මුදලක් මේ සඳහා වැය වෙනවද කියලා සියලුම කාරණා මේ වීඩියෝ එක ඇතුළේදී ඔයාලට දැනගන්න පුළුවන්. හරි. වැඩිය කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එතකොට ඉස්සෙල්ලම කතා කරන්නේ කොහෙන්ද පාස්පෝර්ට් එක ශ්‍රී ලංකාවේ ඇතුලේ ලබා ගන්න පුළුවන්. එතකොට මේක ප්‍රධාන වශයෙන්ම අපිට ලබා ගන්න පුළුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හෙඩ් ඔෆිස් එකෙන්. ඒක තියෙන්නේ බත්තර මුල්ලේ. එතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව නුවර, මාතර, වවුනියාව, කුරුණෑගල සහ යාපනය කියන පාස්පෝර්ට් ඔෆිස් වලින් අපිට මේ පාස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන්. එතකොට මේ පාස්පෝර්ට් ඔෆිස් වලින් අපිට one day service or normal service කියන කැටගරි දෙක යටතේ අපිට මේක ලබා ගන්න පුළුවන්. ඊළඟට බලමු අපි කොච්චර මුදලක් මේ සඳහා වැය වෙනවද කියලා. මේකේ කැටගරි දෙකක් තියෙනවා, one day service and normal service. එතකොට one day service එක යටතේ අපි මේ සේවාව ලබා ගන්නව නම් අපිට රුපියල් 20000ක මුදලක් වැය වෙනවා. ඒ වගේම normal service යටතේ මේක ලබා ගන්නව නම් අපිට වැය වෙන්නේ රුපියල් 10000ක වගේ මුදලක් පමණයි. මේකට අවශ්‍ය ඩොකියුමන්ට් ගැන කතා කරද්දී ඔයා අලුතින් පාස්පෝර්ට් එක හදන එක්කෙනෙක් නම් ඔයා ළඟ මෙන්න මේ දේවල් තියෙන්න ඕනි. උප්පැන්න සහතිකේ ෆොටෝකොපියක්, ඒ කියන්නේ මාස 6ක් ඇතුළත ගනිපු උප්පැන්න සහතිකයක් වෙන්න ඕනි. ඒක තමන්ගේ ප්‍රදේශයේ තමන්ට අයිති AG ඔෆිස් එකක් කරහා ඒක ගන්න පුළුවන්. ඊට අමතරව අයිදුම් පත්‍රය තියෙන්න ඕනි. ඒක සම්පූර්ණයෙන් ෆිල් කරගෙන යන්න ඕනි. එතන ගිහිල්ලා ෆිල් කරන්න ඉන්න එපා. එහෙම වුණොත් ඔයාලට වරදින්න පුළුවන්. ඒක හරියටම ඔයාගේ නම පාස්පෝර්ට් එකේ තියෙන්න ඕනි විදියටම ඒ අයිදුම් පත්‍රය ඔයාලා ෆිල් කරන්න ඕනි. ඒකත් ඔයාලට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා ෆොටෝ එක ගන්න යන්න ස්ටුඩියෝ එකෙන් ඔයාලට ඒක ගන්න පුළුවන්. මගේ පර්සනල් අත්දැකීමට අනුව නම් මම එතන ස්ටුඩියෝ එකෙන් තමයි ගත්තේ. එයාලා මට ඒක ෆිල් කරලා දුන්නා. ඊට අමතරව ඔයා ළඟ තියෙන්න ඕනේ ෆොටෝ එකක්. ඔයාගේ ඒක ආගමන විගමන දෙපාර්තමේන්තුව අනුබද්ධත ස්ටුඩියෝ එකක් කරහා තමයි ඒක ගන්න ඕනි. ඒකෙන් සහතික කරපු ස්ටුඩියෝස් තියෙනවා. ඒ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඔයාට කියන්න පුළුවන් පාස්පෝර්ට් එකට ෆොටෝ එකක් ගන්න ඕනි කියලා. එතකොට ඔයාට එයාලා අරන් දෙනවා. අන්නේ ෆොටෝ එක තියෙන්න ඕනි. ඊට අමතරව ඔයාට තියෙන්න ඕනි ජාතික හැඳුනුම්පත තියෙන්න ඕනි. ඒ වගේම ඒකේ කලර් ෆොටෝකොපියක් තියෙන්න ඕනි. white and black ඒව එපා. කලර් එකක් තමයි එතනින් ගන්නෙ. ඒක හින්දා එන් එකක් තියෙන්නත් ඕනි. අන්න ඒ ටික තමයි ඔයා ළඟ තියෙන්න ඕනේ පාස්පෝර්ට් එක හදන්න යනකොට. ඔන්න ඔය ටික තමයි ඉතින් ඔයාලා විශේෂයෙන්ම දැනගන්න ඕන අලුතින් පාස්පෝර්ට් එක හදන්න යන්න එක්කෙනෙක් නම් හරි යන්න ඉන්න එක්කෙනෙක් නම් හරි ඔන්න ඔය ටික තමයි විශේෂයෙන් දැනගන්න ඕනේ. ඊට අමතරව මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ගැන කතා කරද්දී මම පාස්පෝර්ට් එක හදාගත්තේ මාතරින්. එතකොට මාතරින් හදාගන්න යද්දී මං ගෙදරින් ගියේ උදේ 2ට විතර. එතකොට හෙට යනකොට අපිට පැය 2ක් විතර යනවා. එතකොට 4 විතර වුණා. 4ට යනකොටත් එතන පොලිම 8 දෙනෙක් වගේ හිටියා. අපි හිටියේ 9 වෙනියට වගේ. එතකොට උදේ 8:00 විතර වෙනකොට එක අංකල් කෙනෙක් ඇවිල්ලා එතන දෙනවා අපිට ටෝකන් එකක්. ඒ ටෝකන් එක දෙන්නේ ෆොටෝ එක බලලා උඩින්ම අපි ෆොටෝ එක තියන් ඉන්න ඕනි. එතකොට ඒ ෆොටෝ එක බලලා තමයි යා ටෝකන් එක බෙදන්නේ. ටෝකන් එක බෙදලා අපි ඇතුළට ගන්නවා. ඊට පස්සේ අපිව පේලියට ඇතුලේ වැඩි කරනවා. ඊට පස්සේ එතනින් එහාට යාලා අපිට ගයිඩ් කරනවා තෙන්ට යන්න මෙතෙන්ට යන්න, පේමන්ට් එක කරන්න ඕනි තැන. එතකොට අපේ ෆිංගර් ප්‍රින්ට් ඒ ඔක්කොම තියන්න ඕනි. ඒවා යාලා අපිට ගයිඩ් කරනවා. ඒක ඇතුළට ගියාම හරිම ඊසි. එතකොට ඉක්මනින් අපිට එළියට එන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ ටික ඔක්කොම වැඩ ටික ඒක ඇතුළේ ඉවර වුණාම අපිට කියනවා 3න් පස්සේ එන්න පාස්පෝර්ට් එක ඇවිල්ලා ගන්න කියලා. එතකොට ඒ ටික ඔක්කොම ඉවර කරගෙන අපි ආව එළියට. ඊට පස්සේ පාස්පෝර්ට් එක 3ට වගේ අපි ගන්න ගියා. එතකොට පාස්පෝර්ට් එකේ ඔක්කොම වැඩ ඉවරයි. අපිට ID එක චෙක් කරලා පාස්පෝර්ට් එක දුන්නා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම මගේ පාස්පෝර්ට් එක හදාගත්තේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙමනම් ඔයාලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.